පෙරහැර කියන්නේ අපේ ජන ජීවිතයත් එක්ක සම්බන්ධ වෙච්ච බොහොම සමීප සංස්කෘතික අංගයක්. දළදා පෙරහැර කියන්නේ අපේ පෙරහැර වංශ කතාවේ මුදුන් මල්කඩ වගේ. ඉතින් ඒ නිසාම දළදා පෙරහැරට ශිල්පීය දායකත්වය ලබා දීම බොහොම භාරදූර අසීරු කටයුත්තක්. සමහර විට ඔබ පුදුම වේවි. ශ්‍රී ලංකා වරාය අධිකාරිය අපේ සහෘදයෙක් දළදා පෙරහැරට ස්වකීය නර්තනයෙන් දායකත්වය ලබා දෙනවා කිව්වොත්. අද දවසේ අපි රංග මඩලට ඔහුට ඇරයුම් කරා. ආරක්ෂක කොට්ටාශයේ කවිඳු ප්‍රභාෂ් තමයි ඒ ලෙසින් අද දවසේ අපිත් එක්ක සම්බන්ධ වෙන්නේ. ආයුබෝවන් කවිඳු. ආයුබෝවන්. ඔබ කොහොමද නැටුමට සම්බන්ධ වෙන්නේ? මම කළුතර විද්‍යාලයේ අනුෂා පරණගම ගුරු මෑණියන්ගෙන් තමයි නර්තන අධ්‍යාපනය ලබන. 2007 වෙස් නර්තන ශිල්පියෙක් විදියට වෙස් නර්තනයේ කලෙනි මංගල්‍ය කරලා විදියට නර්තන ශිල්පියෙක් විදියට දෙවට. එතකොට ඔබ කොහොමද තරුණ සේවා සභාවට සම්බන්ධ වෙන්නේ? ඒ කොයි කාලෙද? මං 2012 දී තමයි තරුණ සේවා සභාවට සහභාගී වුණේ. ඒත් එක්කම තරංගා ගුරු මෑණියන්ගෙන්ද නදී ගුරු මෑණියන්ගෙන්ද දර්ශි ගුරු මෑණියන්ගෙන්ද අධ්‍යාපනය අදාළ. ඊට පස්සේ දැන් ඔබ වෙස් බැඳපු නර්තන ශිල්පියෙක් බවට පත්වීමෙන් පස්සේ බොහෝ දෙනෙක්ගේ නැටුම් ශිල්පයක හීනයක් තමයි අපේ දළදා පෙරහැරට සම්බන්ධ වෙන්නේ. ඒක හීනයක්. ඔබ කොහොමද මේ හීනේ සැබෑ කරගත්තේ? ඇත්තටම නර්තන ශිල්පීන්ගේ ඇත්තටම හීනයක් තමයි මේ දළදා පෙරහැරේ නර්තනය කිරීම කියන එක. ඇත්තටම මේ භාග්‍යය මට හිමි වුණේ මගේ මිත්‍රයෙක්ගෙන් කනිෂ්ක කපුආරච්චි කියලා. ඔහු හින්දා තමයි අද මම නර්තන ශිල්පියෙක් විදිහට මේ දළදා පෙරහැරේ අදටත් නර්තනයේ සහභාගී වෙන්නේ. සංජීව වේරපිටිය ගුරුතුමාගේ කණ්ඩායමේ දේවඩ නිලමතුමාගේ කන්ව පිළි අරගෙන ගමන් කරන්නේ අපේ කණ්ඩායම. ඉතින් ඒ භාග්‍ය හිමි වුණේ ඔහු හින්දා. ඉතින් මේ දළදා පෙරහැරේ මතකත් එක්ක බුදුගුණ කවියක් ගායමු නේද? ඔව් ගායනා කරමු. බුදුගුණ තිලොවට අධිපති වන කාල ඉරවට බුදුගුණ පැතිර යතේ දම්ගුණ තිලොවට අධිපති වන කාල ලෝවට දම්ගුණ පැතිර යතේ සංගුණ තිලොවට අධිපති වන කල සඳවට සංගුණ පැතිර යතේ බුද්ධදම් සංගුණ තිලොව දිලෙන කල ලෝකය සිල් සුව දෙට හැරුණේ. බොහොම ස්තුතියි කවිඳු. ඔබ බොහොම හැඟීම්බරව ගායනා කළා. කොහොමද ඔබට ආරක්ෂක කොට්ටාශයෙන් ඔබේ නර්තන ජීවිතයට ලැබෙන දායකත්වය? ඇත්තටම අධ්‍යක්ෂක ආරක්ෂකතුමා ප්‍රධාන අධ්‍යක්ෂක ආරක්ෂකතුමා ලින් සහ ප්‍රධාන කළමනාකාරතුමාලාගෙන්ද ඒ වගේම ප්‍රධාන අපේ විධායක නිලධාරීතුමාලාගෙන් ඒ වගේම අපේ සේවක මහත්මයන්ගෙන් තාමත් ලොකු දායකත්වයක් ලබා දෙනවා. මොකද මම නුවර පෙරහැරට සම්බන්ධ වෙද්දී මම රාජකාරී නිවාඩු ලබා ගන්න ගියන් පස්සේ මට ඔවුන්ගෙන් නොමසලු දායකත්වයක් ලබා දෙනවා. ඒ කාර්යය ඉෂ්ට කරගෙන එන්න කියලා නොමසලු දායකත්වයක් මට බෙහෙවින් ලබා දෙලා තියෙනවා. අපි හැමෝටම සිහින බලාපොරොත්තු තියෙනවා. කවිඳු නර්තනයත් එක්ක ඔබටත් සිහින බලාපොරොත්තු ඇති. මොනවද ඒ? ඇත්තටම අපේ කලාව නියකෙන මොහොතක් මේක. ඒතින් මේ ජීවිතේ මගේ පුළුවන් උපරිමයෙන් දායකත්වය මම මේ නර්තන කලාව වෙනුවෙන් දායකත්වය ලබා දෙනවා. ඒ වගේම තමයි මේ වරායේ ඉන්න දක්ෂ නර්තන ශිල්පීනියන් හමු වෙලා තියෙනවා. ඉතින් ඔවුන්ට ඉදිරියට එන්න යම් වැඩපිළිවෙලක් සකස් කිරීමක් තමයි මට තියෙන සිහිනයක් තියෙනවා.
මේ නර්තන කලාවේ. මොකද මේ නර්තන කලාව කියන්නේ ඉතාම කියාගන්න බැරි තැනක් ඒක. කලාකරුවෙක්ට කලාකාරිනියක්ට හැමෝටම මේ දේ කරන්න බෑ. ඒ නර්තන කලාව කියන එක. ඒව තමයි. ඉතින් ඒ වගේ දක්ෂයින්ට අපි එකට එකතු වෙලා වැඩක් කරන්න, හොඳ ලස්සන ගමනක් යන්න තෝතැන්නක් හදන්න තමයි මගේ ලොකු බලාපොරොත්තුවක් තියෙන්නේ. ඉතින් කවින්දක ඒ සිහිනේ ප්‍රාර්ථනාව ඒ ලෙසින්ම ඉටු වෙන්නට අපේ රාගමණ්ඩල කණ්ඩායම හදවතින් ප්‍රාර්ථනා කරනවා. නැවත දවසක මෙවැනි ප්‍රතිභාපූර්ණ ශිල්පීන් සමගින් හමු වෙනතුරු ඔබට ආයුබෝවන්.